The gem industry is not as easy and quick a path to profit as many people think. අපි අද මේ ආරම්භ කරන්න යන්නේ බොහොම අපූර්ව විමර්ශනයක්. හරියට ගැඹුරු ගවේෂණයක් වගේ. අපි හැමෝම ස්වභාව ධර්මයේ ඇවිදින්න යන්න කැමතිනේ. ගඟක් අයිනේ හරි මුහුදු වෙරළක හරි ඇවිතගෙන යද්දි අපේ පය හැපෙන ලස්සන සාමාන්‍ය ගල් කෙටයක්. ඇත්තටම කෙනෙකුව කෝටිපතියෙකු කරන්න පුළුවන් වටිනා මණිකක් වෙන්න පුළුවන්ද කියන එක ගැන නේද අපි අද කතා කරන්නේ. අනිවාර්යෙන්ම. අද අපි මේ ගවේෂණය කරන්නේ අන්න ඒ කුතුහලය පදනම් කරගෙන. ලිපි, පරිේශන දත්ත වගේම YouTube වීඩියෝ කිහිපයක්ම අපි මේ සඳහා යොදාගත්තා. සාමාන්‍ය ගලක් මණිකක් විදියට අඳුරගන්නේ කොහොමද? මණික් ලෝකයේ තියෙන විස්මිත වර්ණ වෙනස් වීම මොනවද වගේ දේවල් තමයි අපි බලන්නේ. ඒ වගේම බැලුබැල්මට කිසිම වටිනාකමක් නැති ගල් පුලුස්සලා ලක්ෂ ගණන් වටිනා නිල් මණික් බවට පත් කරන අර ගෙවුඩ කර්මාන්තයේ සැඟවුණු සත්‍යයන් ගැනත් අපි අද විමර්ශනය කරනවා. හරියටම හරි. ඉතින් මේ තොරතුරු එකතු කරද්දී මට තේරුණ වඩාත්ම ආකර්ශනීය කාරණය තමයි මණික් හඳුනා ගැනීම කියන එක හුදෙක් වාසනාව මත විතරක් රඳා පවතින දෙයක් නෙවෙයි කියන එක. ඔව් ඒක ඇත්ත. පාරේ තියෙන ගලක් අහුලාගෙන මේක මණිකක් කියලා හිතන එක හරිම ලේසි. හැබැයි ඒක ඇත්තටම මණිකක්ද කියලා තහවුරු කරගන්න එක සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද සහ ඊටම ටියුණු නිරීක්ෂණය මත පදනම් වෙන දෙයක්. ඉතින් අද අපි උත්සාහ කරන්නේ අන්නේ විද්‍යාව සහ නිරීක්ෂණාත්මක හැකියාව සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කතා කරන්න. අපි මේක මුලින් ඉඳලම බලමු. කෙනෙක්ට ගඟක් අයින් ඇවිදගෙන යද්දී අමුතු විදිහේ ගලක් හම්බ වෙනවා. කිසිදු මිලාදික උපකරණයක් නැතුව ගෙදරදිම මේක පරීක්ෂා කරන්නේ කොහොමද කියන එකනේ ඊළඟ ප්‍රශ්නය. ඒකනේ අපේ සටහන් දිහා බැලුවම පේනවා පළමු පියවර විදිහට Tamanට හමු වෙන ගල්, ඒයාවේ වර්ණය, හැඩය, ප්‍රමාණය සහ මතු පිට ස්වභාවය අනුව වෙන් කරලා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ ගල අන්තර්ජාලයේ තියෙන අධිවිභේදන, ඒ කියන්නේ high definition වීඩියෝ වල තියෙන නිල වශයෙන් හඳුනාගත් මැණික්කෙට සමීපව සසඳලා බලන්න පුළුවන්. ඒක ඉතා හොඳ ප්‍රායෝගික ආරම්භයක්. හැබැයි එතනදී ඊටාම භයානක උගුලක් තියෙනවා කියලා පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඒ තමයි ගලක තියෙන දීප්තියට රැවටීම. ගලක් දිලිසෙන පමණින් ඒක මැණිකක් වෙන්නේ නැහැ නේද? පැහැදිලිවම මේකට හොඳම උදාහරණය තමයි පෘථිවියේ බහුලවම තියෙන ඛනිජයක් වන ක්වාට්ස් ගල්. ක්වාට්ස් ස්පටික කියන්නේ ඊටාම අලංකාර, හොඳින් ආලෝකයේ පරාවර්තනය කරන වීදුරු වගේ පෙනුමක් තියෙන ගල් වර්ගයක්. මේ අධික දිලිසීමට රැවටිලා ඕනෑම කෙනෙක් මේක දියමන්තියක් කියලා වරදවා වටහා ගන්න පුරුවන්. නමුත් ක්වාට්ස් ගලකින් ලොකු මුදලක් හොයන්න බෑ ටන් ගණනින් විකුණුවොත් මිසක්. ඉතින් කොහොමද කෙනෙක් මේ ක්වාට්ස් ගලකුයි සැබෑ දියමන්තියකුයි වෙන් කරලා අඳුරගන්නේ? එතනදී තමයි දෘಢතාවය, එහෙමත් නැත්නම් හાર્ඩ්නස් කියන සංකල්පය වැදගත් වෙන්නේ. අර විද්‍යාවේදී පාවිච්චි කරන මොස් දෘಢතා මාපකය නේද? අන්න ඒක තමයි. දියමන්තියක් කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන දෙඩිම ද්‍රව්‍ය. ඒකේ අගය 10ක්. හැබැයි ක්වාට්ස් වල අගය 7ක් විතරයි. මේ නිසා ගෙදරදිම කරන්න පුළුවන් සරල පරීක්ෂණයක් තියෙනවා. මනිටන්නේ අර තෙත් කරන ලද වැලි කඩදාසියක්, ඒ කියන්නේ වෙට් සෑන්ඩ් පේපර් එකක් පාවිච්චි කරන පරීක්ෂණය නේද? ඒ සැක කරන ගල වැලි කඩදාසියේ අතුල්ලලා බලන එක. හරියටම හරි. ඒක සැබෑ දියමන්තියක් නම් වැලි කඩදාසියෙන් කවදාවත් ඒක සීරීමට ලක් වෙන්නේ නැහැ. හැබැයි ඒක ක්වාට්ස් ගලක් නම් අනිවාර්යයෙන්ම මේකේ සීරීම් ලකුණු හිටිනවා. ඒ වගේම අපේ දත්තවල තියෙනවා ස්වභාවික දියමන්ති පරිසරය හමු වෙන්නේ ඊටාම කුඩා ප්‍රමාණවලින් කියලා. ගොඩක් වෙලාවට සුලංගිලේ නියපොත්තකටත් වඩා කුඩායි. ඒ වගේම ඒවට ආවේනික වුණු ලෝහමය දීප්තියක් තියෙනවා. ඒ කියන්නේ ලොකු දිලිසෙන ගලක් දැක්ක ගමන් මේක දියමන්තියක් කියලා හිතන එක ප්‍රායෝගික නෑ. ඒක ඇත්ත. මම මේ තොරතුරු අතරේ දැක්ක තවත් හරිම අපූර්ව කාරණයක්. පරිසරයේදී යම් කෙනෙකුට දුර්වර්ණ වුණු අපහැදිලි පෙනුමක් තියෙන දියමන්තියක් හමු වුණා කියලා හිතමු. ගොඩක් අය කරන්නේ ඒක විසි කරලා දාන එකනේ. නමුත් එහෙම විසි කරලා දාන්න නරකයි. එයින් ලැබෙන විශිෂ්ට ඉංගිය තමයි ඒ ආසන්න ප්‍රදේශයේම උසස් තත්වයේ දියමන්ති තිබිය හැකි කියන එක. ඒකනම් ගොඩක් වැදගත් නිරීක්ෂණයක්. ඒ වගේම තමයි එමරල්ඩ් හෙවත් මරකෙත ගල් හඳුනා ගැනීම. ස්වභාවික එමරල්ඩ් ගල් වල ඇතුළත කුඩා ඉරිතෙලීම් සහ විවිධ අපද්‍රව්‍ය. අපි කියන්නේ ඉන්ක්ලූෂන්ස් කියලා. අන්න ඒවා දකින්න පුළුවන් කියලා කියන්නේ. මේවා හරියක ස්වභාව ධර්මයේ ඇඟිලි සලකුණු වගේ විද්‍යාගාරයක් ඇතුලේ කෘත්‍රිමව හදපු ගලක් ගොඩක් වෙලාවට කිසිම කලලක් නැතුව ඊටාම පිරිසිදුකට තියෙනවා. ඉතින් මේ ස්වභාවික දෝෂ හරහා තමයි කෘත්‍රිම ගල් වලින් ස්වභාවික ගලක් වෙන් කරලා අඳුරගන්නේ. ඔව් ඒක තමයි නිවැරදිම ක්‍රමය. මේ භෞතික ලක්ෂණ ගැන කතා කරාට පස්සේ මට හිතෙනවා අපි මීළඟ තලයට යන්න ඕනේ කියලා. අපි හිතමු අඳුරු වැලි ගොඩක් අතරේ තියෙනවා නිල් පාට ගලක්.
මේක සාමාන්‍ය ගලක්ද නැත්නම් වටිනා නිල් මණිකක්ද? එහෙමත් නැත්නම් සැෆයර් එකක්ද කියලා හරියටම දැනගන්න පුළුවන් ගණිතමය ක්‍රමයක් මේ පර්යේෂණ දත්තවල පෙන්වා දෙනවා. අර රහස් ආයුධය කියලා හඳුන්වන ක්‍රමය නේද? ඔව්. හැබැයි ඒක බැලු බැල්මට ටිකක් සංකීර්ණයි වගේ. කොහොමද අපි මේක සරලවම තේරුම් ගන්නේ? පිහිටලා තියෙන්නේ කියන එක මනින එක. ඒ කියන්නේ ගලක බර සහ එම ගලේ පරිමාවත සමාන ජලයේ බර අතර තියෙන අනුපාතය ගණනය කිරීම නේද? හරියටම හරි. සෑම මැණික් වර්ගයකටම Tamanටම ආවේනික වූ සාපේක්ෂ ඝනත්ව පරාසයක් තියෙනවා. එතකොට කෙනෙක් කොහොමද මේක ගෙදරදීම කරලා බලන්නේ? ලොකු රසායනාගාරයකට යන්න ඕනේද මේක මැනගන්න? කිසිසේත්ම නැහැ. මේ සංකල්පයේ තේරුම් ගන්න හරිම ලේසි. මුලින්ම ගල සාමාන්‍ය වාතයේ තියලා කිරන්න කොනේ ඊට පස්සේ ඒ ගල වතුර එකක් ඇතුලේ කිසිම දෙයක නොගෑවෙන විදිහට නූලකින් එල්ලලා ගිල්වලා කිරන්න ඕනේ. වතුර ඇතුලේදී ජලයෙන් ගලට උඩුකුරු තෙරපුමක් දෙන නිසා ගලේ බර අඩුවෙන් තමයි පෙන්වන්නේ. අන්න ඒක තමයි තියරිය. දැන් මේ වෙනස පාවිච්චි කරලා අපිට අනුපාතය හොයන්න පුළුවන්. අපේ දත්තවල තියෙන සරල උදාහරණයක් ගත්තොත් හිතන්න සාමාන්‍ය වාතයේදී ගලේ බර ග්‍රෑම් 5යි කියලා. වතුර ඇතුලේදී ඒක ග්‍රෑම් 3.75ක් වෙනවා. ඒ කියන්නේ බරයෙන් වෙනස ග්‍රෑම් 1.2.5යි. ඉතින් අර මුල්බර වුණු ග්‍රෑම් 5 මේ වෙනස වුණු ග්‍රෑම් 1.25න් බෙදුවාම උත්තරය එනවා 4යි කියලා. එතකොට අර 4 කියන අගේ ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? 4 කියන අගේ ලැබුණා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම සෆය එහෙමත් නැත්නම් කුරුවින්ද කුලයේ ගලක් කියන එකට ලැබෙන කදිම සාක්ෂියක්. මොකද වෙනත් ගල්වල මෙයාගේ වෙනස්. උදාහරණයක් විදිහට නිල් පාටින්ම දකින්න ලැබෙන ස්පිනල් වගේ ගලක් ගත්තොත් ඒකේ සාපේක්ෂ ඝනත්වය තින්නේ 3.6ක විතර අගයක නේද? ඔව්. මේ පරීක්ෂණය කරන්න අර කියපු විදියට ලොකු රසායනාගාර උපකරණ ඕනේ නැහැ. දශම ස්ථාන දෙකකට කිරන්න පුළුවන් සාමාන්‍ය ඩිජිටල් මුළුතැන්ගේ තරාදියක් මේ සඳහා හොඳටම ප්‍රමාණවත්. මම මේ සටහන් අතරේ දැක්ක තව ක්‍රමයක් තියෙනවා කියන මේ ඝනත්වය මනින්න. ඒ තමයි බර ද්‍රව එමත් නැත්නම් heavy liquids පාවිච්චි කිරීම. හැබැයි ඒක ටිකක් අවදානම් වැඩක්. ඔව් ඒ දියර වර්ග ගොඩක් වෙලාවට විෂ සහිතයි වගේම ඉක්මනින් දිනි ගන්නාසුළුයි. ඒ නිසා නිවසේදී හෝ සාමාන්‍ය පරිසරයකදී මේ දේවල් අත්හදා බලනවා නම් අර තරාදි ක්‍රමය තමයි වඩාත්ම ආරක්ෂිත සහ ප්‍රායෝගික ක්‍රමය වෙන්නේ. මේ බර සහ ඝනත්වය ගැන කතා කරපේකෙන් පස්සේ මට හිතුණා අපේ ඇස් රවට්ටන ස්වභාව ධර්මයේ තියෙන තවත් අපූර්ව විස්මිත නිර්මාණයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ඇලෙක්සැන්ඩ්‍රයිඩ් ගල ගැන නේද? ඔව්. මේ ගලට දීලා තියෙන විරුදාවලිය තමයි දහවල් කාලයේදී මරකත ගලක් රාත්‍රියට පද්මරාග ගලක් කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා නම් emerald by day, ruby by night. මේක කොච්චර අපූර්වද කියනවා නම් දහවල් හිරුවෙලියට මේ ගල තියෙන්නේ කොළ පාටින් හැබැයි රැයට ඉටිපන්දම් එළියට හරි සාමාන්‍ය විදුලි බුබුලක එළියට හරි බැලුවාම මේ ගල සම්පූර්ණයෙන්ම රතු පාටට හැරෙනවා. කොහොමද ගලක් එහෙම Tamanගේ පාට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ? මට නම් හිතාගන්නත් අමාරුයි. මේ වර්ණ වෙනස් වීමට හේතු වන විද්‍යාත්මක පසුබිම ඊටමත් අපූර්වයි. සරලවම කිව්වොත් මේ ගලේ ඇතුලේ තියෙන ක්‍රෝමියම් අයන. මේ අයන හරියට ආලෝකයේ පෙරෙන ෆිල්ටරයක් වගේ වැඩ කරන්නේ. හිරු එළිය කියන්නේ නිල් සහ කොළ තරංග ගුණක් තියෙන ආලෝකයක්නේ. ඔව්. ඒ වෙලාවට මේ ක්‍රෝමියම් අයන මගින් කොළ පාට තරංග එළියට පරාවර්තනය කරනවා. හැබැයි ඉටිපන්දම් එළියක හෝ කෘත්‍රිම ආලෝකයක තියෙන්නේ රතු තරංග වැඩියෙන්. ඒ වෙලාවට ගල ඒ රතු තරංග පරාවර්තනය කරනවා. මේ විද්‍යාත්මක පසුබිම වගේම මේ ගලේ ඓතිහාසික කතාවත් ඊටාම රසවත් කියලා අපේ තොරතුරු වල සඳහන් වෙනවා. මේ ගල මුලින්ම හොයාගෙන තියෙන්නේ 1833 අවුරුද්දේ රුසියාවේ යුරල් කඳුකරය. ඒ කාලේ රුසියාවේ හිටපු දෙවන ඇලෙක්සැන්ඩර් සා රජුගේ නමින් තමයි මේකට ඇලෙක්සැන්ඩ්‍රයිඩ් කියන නම තියලා තියෙන්නේ. මේක දියමන්ති, නිල් මැණික් සහ රූබි වලටත් වඩා දුර්ලභ ගලක්. ඒකට විශේෂ හේතුවක් තියෙනව නේද? ඔව්. ස්වභාව ධර්මයේ බෙරිලියම් සහ ක්‍රෝමියම් කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් පරිසර තත්ත්වයන් යටතේ හැදෙන මූලද්‍රව්‍ය දෙකක්. මේ මූලද්‍රව්‍ය දෙකම එකම ස්ථානියක එකම වෙලාවක පිහිටීමේ තියෙන අතිශය දුර්ලභ සම්භාවිතාව නිසා තමයි මේ ඇලෙක්සැන්ඩ්‍රයිඩ් නිර්මාණය වෙන්නේ. මේ තරම් දුර්ලභ නම් මේවායේ මිල ගණන් කොහොමද සාමාන්‍ය කෙනෙකුට මේවා මිලදී ගන්න පුළුවන් මට්ටමකද තියෙන්නේ? කිසිසේත්ම නැහැ.
මේ දුර්ලභත්වයේ නිසාම මේවායි මිල ගණන් අදහ ගන්න බැරි තරම් ඉහළයි. උසස්ම තත්වයේ කැරට් එකකට වඩා අඩු කුඩා ගලක් වුණත් ඩොලර් 22000කට වඩා වැඩි මිලකට අලෙවි වෙන්න පුළුවන්. අපිට ලැබිලා තියෙන දත්තවලට අනුව උදාහරණ දෙකක් ගත්තොත් එකක් තමයි ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තියෙන කැරට් 65.7ක් බරති යෝධ ඇලෙක්සැන්ඩ්‍රයිට් ගල. අනික තමයි 2014 අවුරුද්දේ ක්‍රිස්ටීස් වෙන්දේසියේදී ඩොලර් මිලියන 1.47කට අලෙවි වුණු කැරට් 21.41ක රුසියානු ගල. මේ තරම් වටිනාකමක් තියෙන නිසා සහ ජූනි මාසයේ උපන් ගල විදිහට මේකට තියෙන ඉල්ලුම අධික නිසා කෘත්‍රිමව මේවා නිපදවීමත් දැන් ගොඩක් බහුල වෙලා තියෙනවා. විශේෂයෙන්ම චොක්‍රල්ස්කි වැනි තාක්ෂණික ක්‍රම හරහා මේවා දැන් විද්‍යාගාරවල නිර්මාණය කරනවා. ස්වභාව ධර්මයේ තියෙන මේ දුර්ලභ දේවල් ගැන කතා කරාට පස්සේ මට හිතෙනවා අපි ඊළඟට යන්න ඕනේ සම්පූර්ණයෙන්ම වෙනස් මාතෘකාවකට කියලා. ඒ තමයි බැලු බැලමට කිසිදු වටිනාකමක් නැති ගලක් මිනිස්සු එකතු වෙලා වටිනා මැණිකක් කරන හැටි ගැන. අතිශය අධ්‍යවධානම් සහිත ගෙවුඩ කර්මාන්තය සහ ඒව තාප පිරියම් කිරීමේ කලාව ගැන නේද මේ කියන්නේ? ඔව්. සුදු පැහැති ගෙවුඩ ගලක් ගින්දරෙන් පුලුස්සලා එක රැයින් නිල් මැණිකක් කරලා ඉක්මනින් ලාභ ලබන්න පුරුවන් කියලා හිතාගෙන මේ ව්‍යාපාරයට එන බොහෝ දෙනෙකුට සිදුවන ඛේදවාචකය මේ තොරතුරු වලින් ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා. ගෙවුඩ කර්මාන්තය ඇතුලේ තියෙන ප්‍රධානතම අභියෝගය තමයි නිවැරදි අමුද්‍රව්‍ය. ඒ කියන්නේ පුලුස්සන්න සුදුසුම ගල හඳුනා ගැනීම. වෙළඳ පොලේ තියෙනවා ගෙවුඩ විදිහටම පේන. හැබැයි කොච්චර ප්‍රියම් කරත් කිසිම දවසක වර්ණයක් ඉන්නේ නැති ව්‍යාජ ගල්. උදාහරණයක් විදිහට සින්තටික් ගල්, පුලුස්සන ලද සර්කන් සහ සෙව්වන්දි ගල් සාමාන්‍ය ගෙවුඩ විදිහට වරදවා වටහා ගන්න පුරුවන්. එතකොට සින්තටික් ගලක් ස්වභාවික ගෙවුඩ ගලකින් වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? බැලු බැල්මට ඒ වගේ වෙනසක් පේනවද? ඒක ඉතා සියුම් නිරීක්ෂණයක්. සින්තටික් ගල් අඳුරගන්නේ ඒවා ඇතුලේ තියෙන වර්ණ පටි හරහා. ස්වභාවික ගලක වර්ණ පටි තියෙන සෘජුව. හැබැයි සින්තටික් ගල් වල ඒවා තියෙන්නේ වක්‍රාකාරව. ඒ වගේම සර්කන් ගල් මතු පිට අමුතු තෙල් ගතියක්. ඒ කියන්නේ ඔයිලි ලුක් එකක් තියෙනවා. සෙව්වන්දි ගල් ගත්තොත් අපි කලින් කතා කරපු සාපේක්ෂ ඝනත්වය ඒවායේ අඩුයි. ඒ කියන්නේ සාමාන්‍ය ගෙවුඩේක තියෙන බරේ ඒවායේ නෑ. මේ දේවල් හඳුනා ගන්න එක තමයි මේ කර්මාන්තයේ පළමු කඩුල්ල. මේවා පරීක්ෂා කරන පාවිච්චි කරන උපකරණ ගැනත් ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා අපේ මූලාශ්‍රවල. සමහර වීඩියෝ වල කියනවා ලක්ෂ ගණන් වටිනා ගෙවුඩ ගන්න අය රුපියල් 4500ක විතර ලාභ ටෝච් එකක් අරගෙන ගලේ paludu බලන්න යනවා කියලා. ඒක ලොකු වැරද්දක්. ඇයි මේ ලාභ ටෝච් වලින් ගලක් ඇතුලේ තියෙන සියුම් paludu හරියට බලා ගන්න බැරි? ඒ සඳහා අනිවාර්යයෙන්ම රුපියල් 20000ත් 22000ත් අතර වටිනාකමකින් යුත ගුණාත්මක ටෝච් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ආලෝකයේ නාභිකද වීම නේද? ලාභ ටෝච් වල ආලෝකය විසිරෙනවා. හැබැයි කුඩා නොසල් එකක් තියෙන, ඒ කියන්නේ ස්මෝල් ටිප් එකක් තියෙන මිල අධික ටෝච් එකකින් ආලෝකය එක තැනකට නාභිගත කරනවා. හරියටම හරි. ඒකෙන් ගල ඇතුලේ තියෙන ඊටා කුඩා paludu පවා පැහැදිලිව දකින්න පුළුවන්. අවශ්‍ය නම් ඔප්ටිමයිසර් වැනි විශාලන උපකරණයක් හිසේ පැලඳගෙන බැලීම තමයි වඩාත් සාර්ථක ක්‍රමය වෙන්නේ. ගලක් ගන්නකොට ඒ ගලේ ඇඟ එහෙම නැත්නම් මතු පිට ස්වභාවය නිරීක්ෂණය කරන එක අත්‍යවශ්‍යයි. අපේ දත්තවල වචන කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා සිල්කී, කෝවංගු වගේ. ඇත්තටම මොකද්ද මේ කෝවංගු කියන්නේ? සාමාන්‍ය කෙනෙකුට ඒක පේන්නේ කොහොමද? මොකද මේ වචන සාමාන්‍ය සමාජයේ නිතර ඇහෙන දේවල් නෙමෙයිනේ. සිල්කි කියන්නේ ගල ඇතුලේ තියෙන සිල්ක් රෙද්දක් වගේ පෙනෙන සියුම් රූටයිල් ඉදිකටු වගේ ලක්ෂණයකට. එතකොට කෝවංගු කියන්නේ ගල ඇතුලේ තියෙන යම්කිසි මීදුම් ගටියකට එහෙම නැත්නම් ආලෝකය ගමන් කරනකොට විකෘති වෙන සියුම් ඉරිතලියම් ස්වභාවයකට. එතකොට සින්කෝවංගු කියන්නේ තවත් ඒ වගේම සියුම් තත්ත්වයක්. මේවා බැලූ බැල්මට එක වගේ පෙනුනට භෞතික ලක්ෂණ වලින් මේවා වෙන් කරලා අඳුරගන්න එක ඊටාම සංකීර්ණයි නේද? ඔව්. මේ හැකියාව ලබා ගන්න නම් අවම වශයෙන් වසර 5ක පමණ ප්‍රායෝගික පුහුණුවක් සහ අත්දැකීමක් අවශ්‍ය වන බවයි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. හරි, අපි හිතමු කෙනෙක් හරිම ගෙවුඩ හඳුනාගත්තා කියලා. ඊළඟට තියෙන විශාලතම අභියෝගය තමයි මේක නිවැරදිව තාප පිරියම් කිරීම, හෙවත් බර්නින් ප්‍රොසෙස් එක. මම දැක්ක සමහර අය ගල් පුලුස්සන්න ගිහින් ඒව සම්පූර්ණයෙන්ම කළු වෙලා විනාශ වෙලා යනවා. ගොඩක් අය හිතන්නේ ගල කළු වෙන්නේ ගලේ තියෙන වැරද්දක් නිසා කියලායි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ தત્ත්වය පැහැදිලි කරන්න අපිට හරිම අපූර්ව උපමාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරියට ආහාරයක් පිසීමේදී ගින්දර පාලනය කිරීමට සමානයි කියන එක නේද? අනිවාර්යෙන්ම. ඔබ කොතරම් හොඳ මිල අධික එළවලු වර්ග ගෙනාවත් පිසිනකොට ගින්දර පාලනය වැරදුනොත් ඒ ආහාරය කර වෙලා කළු වෙනවා. ඊට පස්සේ කරගතිය අයින් කරන්න බෑ. ගෙවුඩ තාප පිරියම් කිරීමත් අන්න ඒ වගේ. ගල කළු වෙන්නේ ගලේ වරදකින් නෙවි ගින්දර පාලනයේ තියෙන වරදක් නිසා.
එතකොට යම් විදිහකින් ගල කළු වුණොත් ඒක නැවත පිරියම් කරලා ඒ කියන්නේ රිවර්ස් කරලා හදාගන්න පුළුවන් ක්‍රමයක් නේද? ඒව කරන්න ගියොත් වෙන්නේ ගලේ තියෙන නිලු පැහැය තවත් අඩු වී යන එක. මිසක් අර කළු ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න එක නෙවෙයි. ඒ නිසා ඒකේ වටිනාකම තැනම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් මේ කරුණු දිහා බැලුවාම තේරෙනවා මේ කර්මාන්තය කියන්නේ පතල් කරුවන් ගල් ගොඩට ගන්නවා ගැනුම් කරුවන් ඒවා අරගෙන පුලුස්සල විකුණනවා කියන සරල කතාවට වඩා ගොඩක් එහාට ගිය දැවන්ත එකක් කියලා. ගෝලීය මැණික් කර්මාන්තයේ පරිසර පද්ධතිය දිහා බැලුවම මේක කොච්චර සංකීර්ණද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉන්ටර්නැෂනල් ජෙම් සොසයිටි එහෙමත් නැත්නම් IGS වැනි ආයතනවල දත්තමගින් පෙන්වා දෙන පරිදි මේ කර්මාන්තය පිටුපස දැවන්ත ගෝලීය ජාලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය කරන විශේෂිත උපකරණ ඒ කියන්නේ ඩොලර් 399ක් පමණ වෙන මයික්‍රොස්කෝප්ස්, රිෆ්‍රැක්ටෝමීටර්ස්, ස්පෙක්ට්‍රොස්කෝප්ස් වැනි දේවල් සපේන වෙනමම ආයතන ජාලයක් ලොව පුරා විහිදලා තියෙනවා. ඉතින් මේ සියලුම දිනාගේ එකතුවෙන් තමයි අර සාමාන්‍ය ගල් කැටිය ලක්ෂ ගණනක් වටිනා ආභරණයක් විදිහට වෙළඳපොළට එන්නේ. අද අපි මේ කරපු විමර්ශනයෙන් පස්සේ මෙතරම් කාලයක් සාමාන්‍ය ගල් කැටයක් වගේ පෙනුණු දේවල් පිටුපස්ස කොයිතරම් ගැඹුරු විද්‍යාවක්, කලාවක් සහ වටිනාකමක් තියෙනවද කියලා පැහැදිලි වෙන්න ඇති. මීළඟ වතාවේ ස්වභාව ධර්මයේ ඇවිදින්නට යන විටෙදි හරි එහෙමත් නැත්නම් මැණික් ආභරණයක් මිලදී ගන්න යන වෙලාවකදී අද අපි කතා කරපු මේ දැනුම පාවිච්චි කරොත් වංචාවලින් බේරෙන්න වගේම සමහර විට සැඟවුණු නිධානයක් වුණත් හඳුනා ගන්න කෙනෙකුට හැකියාව ලැබෙවි. අද අපි දැක්ක කිසිම වටිනාකමක් නැති ගැවුඩ ගලක් තාප පිරියම් කිරීම කියන ක්‍රියාවලිය හරහා මිලකල නොහැකි නිල් මැණිකක් බවට පත් කරන ආකාරය. නමුත් අනාගතයේදී තාක්ෂණයේ මීටට වඩා දියුණු වෙලා විද්‍යාකාර තුල නිපදවන කෘත්‍රිම මැණික් රසායනිකව සහ දෘශ්‍යමය වශයෙන් ස්වභාවික මැණික් වලින් කිසිලෙසකින්වත් වෙන් කර හඳුනාගත නොහැකි මට්ටමට පත්වොත් කුමක් සිදු වේද? එවැනි යුගයකදී මැණිකක ඇතුළත ඇති ස්වභාවික paludu සහ දෝෂ එහෙමත් නැත්නම් imperfections පමණක් එහි ස්වභාවිකත්වයේ සහ සැබෑ වටිනාකම තීරණය කරන එකම සාධකය බවට පත්වනු ඇද්ද? ඒක නම් ඇත්තටම අනාගතය ගැන අපේ සම්පූර්ණ අදහසම වෙනස් කරන තර්කයක්. ඉතින් මේ ගැඹුරු කුතුහලයත් එක්කම අපි අදට සමුගන්නවා. නැවතත් මෙවැනිම අපූර්ව ගවේෂණයකින් හමු වෙමු.